දවස්වල හැමදේටම තියෙන ප්‍රශ්නයක් තමයි තෙල් ප්‍රශ්නය. තෙල් ප්‍රශ්නය ඇති උනේ මේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල මේ දවස්වල මේ තෙල් ප්‍රශ්න තියෙනවා. මොකද මේ ලෝකයේ බලවත් රටවල් අතර මේ දවස්වල පැවතින යුද්ධයක් එහෙම තත්ත්වයක් නිසා තෙල් ගැටලුව මේ දවස්වල උග්‍ර ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඒ ඉතින් ඒකට පිළියමක් විදිහට රජය විසින් හඳුන්වා දුන්නා QR කෝඩ් එකට තෙල් ගහන්න කියලා. නමුත් මේ QR කෝඩ් එකට තෙල් ගහන්න QR කෝඩ් එක ගන්න ගියාම ගැටලු මතුවෙනවා. මොකද අපිට මතකයි මීට කලින් ක්‍රයිසිස් එක අර්බුදයේ කාලේ මේ QR කෝඩ් එක ආවා. ඒ කාලේ අපි මේ QR කෝඩ් එකට තෙල් ගැහුවා. නමුත් දැන් ඒ QR කෝඩ් එකමද දැනුත් ගන්නෙ. ඉතින් ඔන්න ඔය වගේ ගැටලුවක් තියෙන නිසා අපි අද බලන්නේ මේ QR කෝඩ් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් පරණ QR කෝඩ් එකක් තියෙනවා නම් ඒක අපි ගන්නෙ කොහොමද කියන එක තමයි අපේ අද මාතෘකාව. right? ඉතින් අපි බලමු මේ QR කෝඩ් එක අපි කොහොමද හදාගන්නේ කියලා. එහෙම නැත්නම් පරණ එකක් තියෙනවා නම් QR කෝඩ් එක පරණ QR කෝඩ් එක ගන්නෙ කොහොමද කියලා. පළවෙනියටම අපිට Google ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන මේ වගේ මේ ෂීට් එකට එන්න ඕන. Google එකට මේක ෆෝන් එකෙන් කරන්නත් පුළුවන්. මෙතන මේ සයිට් එක ගහනවා මේ fuelpass.gov.lk කියන මේ සයිට් එකට තමයි අපි යන්න ඕනේ. ඉතින් මේක තමයි මේ Google එකේ මේක ටයිප් කරලා අපිට හෑන්ඩ් ෆෝන් එකෙත් පුළුවන් මේක හැමදේනම දන්නවා බහුතරයක්. නමුත් මේක කරන්නේ දන්න කට්ටිය වෙනුවෙන් නෙමෙයි නොදන්න කට්ටිය වෙනුවෙන්. ඉතින් මේක අපි මෙන්න මේ සයිට් එකට යන්න ඕන රජය විසින් හඳුන්වා දුන්නු fuel pass කියන මේ වෙබ්සයිට් එකට. මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ National Fuel Pass කියලා. National Fuel Pass කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතන ඉන්ටර්ෆේස් එකේ තියෙනවා vehicle registration, vehicle login කියලා මෙන්න මේ වගේ section දෙකක්. registration එකේදී අපිට තියෙන්නේ අපි අලුතෙන්ම අපි ගිය පාර ක්‍රයිසිස් එක කාලේ අපි කවුරු හරි අපේ තියෙන වාහනයක් එමන් නැත්නම් මේ තිබුණු වාහනේ විකුණලා තියෙනවා නම් මෙතනින් අපි අලුත් වාහනේ රෙජිස්ටර් කරගන්න ඕන අපේ ෆෝන් නම්බර් එකට. ඊට පස්සේ vehicle login කියන එක කියන්නේ ඒකේ තියෙන්නේ අපේ කලින් එක තියෙනවා නම් අපිට ඒක ගහලා ඉවරලා අපිට මෙතනට එන්න පුළුවන්. අපි මේ දෙක ක්ලික් කරලා බලමු මේ දෙකේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේක ඉන්ටර්ෆේස් එක ආවහම මේ registration එක කියන්නේ already have an account. ඒ කියන්නේ ඔයාලට කලින්ම account එකක් තියෙනවා නම් login here කියලා මෙන්න මෙතන මේක ක්ලික් කරලා ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක දීලා ෆෝන් නම්බර් එකට OTP එකක් එනවා. මේ OTP එක මෙතන මේ ෆෝන් නම්බර් එක ටයිප් කරලා ඉවර වෙලා ෆෝන් නම්බර් එක ටයිප් කරාට පස්සේ මෙතන send OTP කිව්වහම තමන්ගේ ෆෝන් එකට ඒ OTP එක එනවා. ඊට පස්සේ ඒක එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් අපි ඒක නැතුව ඊළඟ එක බලමු. ඊට පස්සේ අපි රෙජිස්ට්‍රේෂන් එක කරනවා නම් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් personal details කියලා NIC නම්බර් එක තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඊට පස්සේ මෙතන මෙන්න මේ වගේ සෙක්ෂන් එකක් තියෙනවා පාස්පෝර්ට් එක දෙනවා නම් ඒක එන්නත් පුළුවන්. ඊට පස්සේ මොබයිල් නම්බර් එක OTP එක. මොබයිල් නම්බර් එක දීලා ඉවරලා මෙතන send OTP කියලා තියෙනවා. ඒක ක්ලික් කරපු ගමන් OTP එක යනවා මෙතන. ඊට පස්සේ verify කියන එක දුන්නාට පස්සේ මෙතන දෙන්න තියෙන්නේ තමන්ගේ first name එක පළවෙනි නම. ඒ කියන්නේ සමන් කියලා නම් සමන් කුමාර නම් මෙතන සමන් කියලා දෙන්න තියෙනවා. ඊට පස්සේ last name එක සමන් කුමාර කියන එක තමයි මෙතන දෙන්න තියෙන්නේ. address එක තියෙන්නේ තමන්ගේ address එක. මෙතන 390ට මෙන්න මේ වගේ මොකක් හරි දීලා ඊට පස්සේ next කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ඊළඟ section එක ගත්තොත් vehicle login කියන එකට ඒකේ ඔන්න ඔහොම එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ interface එකක් තියෙන්නේ login. Don't have an account. ඔයාට account එකක් නැත්නම් register here කියලා මෙන්න මේ register වෙන්න පුළුවන්. අර අතන තියෙන විස්තරයම තමයි මෙතන තියෙන. මොබයිල් නම්බර් එක මෙන්න මෙතන දුන්නාට පස්සේ මෙතන දීලි වෙලා මෙතන send OTP කිව්වට පස්සේ OTP එකක් එනවා තමන්ගේ ෆෝන් එකට. ඉතින් ඒ OTP එක අපි අරගෙන මෙතනට re-enter කරන්න තමයි තියෙන්නේ. අපි බලමු මෙන්න ඔන්න ආව OTP එක. ඉතින් ඔන්න ඔය OTP එක අපි අරගෙන ඒ OTP එක මෙතන බලමු. right. ඔය OTP එක ටයිප් කරලා ඉවරලා මෙතන login කියන එක දුන්නා දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. QR කෝඩ් එක මෙතන එනවා. වාහනේ නම්බර එක මෙතන එනවා. මේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ මෙතන. මේ තමන්ගේ QR කෝඩ් එක තමන්ගේ වාහනයට අදාළව ඒ කියන්නේ ගිය පාර ක්‍රයිසිස් එක වෙලාවේ ගත්ත QR කෝඩ් එක තමයි මේ අපි මේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. already අපි රෙජිස්ටර් වෙලා ඉන්නේ. මොකද අපි ගිය පාර ගහපු නිසා. ඉතින් මෙන්න මේ QR කෝඩ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගෙන මේක තමන්ට print out එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් screenshot එකක් ගහ ගන්නත් පුළුවන්. ගහගෙන මේක ෆෝන් එකේ තියාගෙන ඉන්න තියෙන. ඉතින් ඇද්දෙයනේ ඇයි මෙච්චර දඟලන්නේ මේකට? තමන්ගේ වාහනේ විකුණලා තියෙනවා නම් තමන් අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඕන ඔච්චරයි කතන්දරේ තියෙන්නේ. ඉතින් මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයා මූණ දුන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේක දන්න ගොඩක් අය ඉන්නව නොදන්න අය වෙනුවෙන් තමයි මේක කරේ. දන්න කට්ටිය නොදන්න අයට මේකේ කමෙන්ට් කරන්න. නැත්නම් මට පුළුවන් විදිහට මගේ දැනුමෙන් මම පකීර් කෙනෙක් නෙමෙයි මම දන්න විදිහට මමත් උදව්වක් කරන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.